මේ පසුබිමින් ඔබට පෙනෙන පුවත්පත් ලිපියෙහි සඳහන් පරිදි වැළලී යෑමට ඉඩ තිබූ මනුෂ්‍ය ඝාතනයක් සිම්පතක් නිසා හෙළි කරගත් අයුරු තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. හරි, අපි එහෙනම් බලමු මේ සිදුවීම කුමක්ද, එහි අවසානයේ සිදු වුණේ කුමක්ද කියලා. වර්ෂ 2014 පෙබරවාරි මාස 12 වෙනිදා තමයි මේ මිනීමැරුම් සිද්ධිය වාර්තා වුණේ. ඒ වගේම මෙය හෝමාගම ප්‍රදේශයේ තමයි සිදු වුණේ. ඉතින් එදින උදෑසන මේ හෝමාගම ප්‍රදේශයේ බේකරියක් ඉස්සරහා සෑහෙන වෙලාවක් ඉඳන් ත්‍රිවිල් එකක් නතර කරලා තියෙනවා. මේක නතර කරලා කිව්වට ඉතා හොඳින් බැලුවම පෙනුනේ මේ යමක ගැටි නතර වෙලා තියෙන ආකාරයක් තමයි. උදෑසන මේ අවට පිරිස් ඉතාම කාර්යබහුල හින්දා මේ ත්‍රිවිල් එක ගැන විපරම් කළේ නැහැ. නමුත් දිගු වෙලාවක් මේ ත්‍රිවිල් එක එතනම තිබුණු හින්දා ඒ ප්‍රදේශයේ පිරිසක් විසින් මෙය පරීක්ෂා කර බැලීමට තීරණය කරනවා. මෙහිදී ඔවුන් රියදුරු අසුනේ බැලුවත් එහි කිසි කෙනෙක් දක්නට ලැබුණේ නැහැ. නමුත් පිටුපස අසුන පරීක්ෂා කිරීමේදී ඔවුන් දකිනවා එහි පිරිමි පුද්ගලයෙකු වැටී සිටින අයුරු. මුලදී ඔවුන් සිතුවේ ඔහු සිහි නැතිව වැටී සිටිනවා වෙන්නට ඇති කියලා. නමුත් වැඩිදුර පරීක්ෂා කිරීමේදී ඔවුන්ට තේරෙනවා ඔහුට සිහි නැති වෙලා නෙවෙයි, ඔහු මිය ගියෙනුයි සිටින්නේ කියලා. මෙය මිනීමැරුමක් විය හැකි බව සිතූ ඔවුන් වහාම පොලිස් හදිසි ඇමතුම් ඒකකයට කෝල් කරනවා. ඒ අනුව ක්‍රියාත්මක වුණු පොලිසිය වහාම එම ස්ථානයට පැමිණෙනවා. එම සිදුවීම නිරීක්ෂණය කරන පොලිසියට තේරෙනවා මෙය හදිසි අනතුරක් නිසා සිදුවුණු මරණයක් වෙන්න බෑ, මෙය මිනීමැරුමක් විය යුතු බව. ඒ මොකද මේ මියගිය පුද්ගලයා සිටියේ පිටුපස අසුනේ හින්දා. ඒ අනුව පොලිසිය තීරණය කරනවා මුලින්ම මේ මියගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාව සොයා බැලීමට. ඒ අනුව ඔවුන් සොයා ගන්නවා මේ මියගොස් සිටින්නේ වයස අවුරුදු 44ක අජිත් කියලා පුද්ගලයෙක් බව. ඉන් අනතුරුව මහේස්ත්‍රාත්තුමාවිත් ඔහුගේ පරීක්ෂණ කටයුතු සිදු කරනවා. අවසානයේදී ඔහුගේ මල සිරුර මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට සීක්ෂණ රෝහල වෙත රැගෙන යනවා. මේ අතර අජිත් විවාහක පුද්ගලයෙකු බව දැනගත් පොලිසිය ඔහුගේ පවුලේ අය සොයා ගන්නවා. මේ අජිත්ගේ බිරිඳගේ නම තමයි නදීකා. ඇය වයස අවුරුදු 30ක කාන්තාවක්. පොලිසිය ඇයව සොයාගෙන ගොස් මේ සිදුවීම පිළිබඳව පැවසීමේදී තමයි ඇය මේ ගැන මුලින්ම දැනගන්නේ. ඉතින් ඇය දරාගත නොහැකිව හඬන්න පටන් ගන්නවා.
මේ දෙපළට දරුවන් දෙදෙනෙකුත් සිටිනා බව ඇය පවසනවා. පසුව පොලිසිය ඇයව පොලිසිය වෙත ගෙන්වාගෙන කට උත්තරයක් සටහන් කරගන්නවා. මෙහිදී ඇය පවසනවා මේ අජිත් කියන්නේ පෙදරේරුවෙක් බවත් සමහර වෙලාවට ඔහු කොන්ත්‍රාත් වැඩ පවා ලබාගෙන වැඩ කටයුතු කරන බවත්. ඇය තවදුරටත් පවසනවා එදින පාන්දර 4ට පමණ ඔහු කොන්ත්‍රාත් වැඩක් සඳහා ත්‍රිවිල්ලකින් පිටත්ව ගිය බව. පොලිසිය නදීකාගෙන් අහනවා අජිත්ට යම් කිසි තරහකාරයෙක් එහෙම සිටියා කියලා ඔබ දන්නවද කියලා. නමුත් මෙහිදී ඇය පවසන්නේ Taman දන්නා පරිදි නම් ඔහුට කිසිම තරහකාරයෙක් සිටියේ නැති බවයි. එහෙත් පොලිසිය සිතනවා ඇය නොදන්නවා වුණාට ඔහුට තරහකාරයෙක් ඉන්නට ඇති කියලා. නදීකා පැවසූ පරිදි ඔවුන් මේ ප්‍රදේශයේ පදිංචි අය නෙවෙයි. අජිත්ගේ ගම මින්නේරිය. ඒ වගේම නදීකා කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවක්. ඔවුන් විවාහයෙන් පස්සෙත් කාලයක් ඉඳලා තින්නේ නදීකාගේ ගෙවල් පැත්තේ. ඒ කියන්නේ කුරුණෑගල ප්‍රදේශයේ. මේ මරණය සිදුවන්නට මාස කිහිපයකට කලින් තමයි ඔවුන් මේ හෝමාගම ප්‍රදේශයට පැමිණිලා තියෙන්නේ. අජිත්ගේ වැඩවලට පහසු හින්දා තමයි ඔවුන් මේ ප්‍රදේශයට නිවසක් කුලියටගෙන පැමිණිලා තියෙන්නේ. ඉතින් ඔන්න මේ අතර අජිත්ගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වෙනවා. ඒ වාර්තාවට අනුව මේ මරණය සිදු වෙලා තියෙන්නේ ගෙර සිර කිරීමකින්. ඒ අනුව මෙය මිනීමරුමක් බව සනාථ වෙනවා. ඒ අනුව පොලිසිය මේ මරණය පිළිබඳ විමර්ශනය කරන්න පටන් ගන්නවා. දින සති මාස ගණන් ගියත් ඔහුගේ මිනීමරුම ගැන කිසිම සාක්ෂියක් හොයාගන්නට පොලිසිය අසමත් වෙනවා. මේ අතර මේ අජිත්ගේ සිදු වූ මිය යෑමෙන් අසරණ වුණු නදීකාට තව දුරටත් ගෙවල් කුලී ගෙවාගෙන හෝමාගම ජීවත් වීමට විදියක් නොමැතිකම නිසා ඇය දරුවන් දෙදෙනා සමග ඇයගේ ගම වෙත පිටත් වෙලා යනවා. වසරක් ගත වුණත් මේ මිනීමරුවන් ගැන තොරතුරක් සොයාගත්තේ නැති නිසා මේ අජිත්ගේ මව බස්නාහිර දකුණු දිශාව බාර නියෝජ්‍ය පොලිස්පතිතුමාව හමු වී මේ පිළිබඳව ලිපියකින් දැනුම් දෙනවා. මේ පිළිබඳව අවධානය යොමු කළ නියෝජ්‍ය පොලිස්පතිතුමා විශේෂ අපරාධ විමර්ශන ඒකකයට මේ බව දන්වනවා. මේ අපරාධ විමර්ශන ඒකකයෙන් ඉන්පසු එහි විමර්ශන කටයුතු නැවතත් ආරම්භනවා. මෙහිදී ඔවුන් මේ වාර්තාවන් පිළිබඳ දැඩි විමසිල්ලෙන් කියවා බලනවා. ඒ අනුව ඔවුන් දකිනවා මේ තොරතුරු වල සටහන් වෙලා තියෙනවා මේ නදීකට දුරකථනයක් නොමැති බවත් ඇයගේ ගෙදරට එහෙම කෝල් කරෙත් අජිත්ගේ දුරකථනයෙන්ම බව. නමුත් පොලිසියට මේ පිළිබඳ සැකයක් මතුවෙනවා. ඒ වෙන කිසිවක් නිසා නොවේ. මේ සිදුවීම සිදුවෙන 2014 වගේ කාලයක දුරකථනයක් නොමැති කෙනෙක් සිටින්නේ බොහොම කලාතුරකින් කියලා පොලිසියට වැටහෙනවා. අනිත් එක තමයි මේ අජිත් කලේ පෙදරේරු වැඩ නිසා ඔහු වැඩට ගියාම දවස් ගණන් ගෙදර එන්නේ නැහැ. ඉතින් එහෙම කෙනෙක්ගේ ගෙදර වෙනත් දුරකථනයක් නැති වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය පොලිසියට මතුවෙනවා. ඒ අනුව
ඔවුන් ඒ ඔස්සේ විමර්ශන කටයුතු සිදු කරනවා. මේ නදීකාගේ ජාතික හැඳුනුම්පත් අංකය ලබා දී දුරකථන සමාගම් ඔස්සේ විස්තර සොයා බැලීමේදී ඔවුන් සොයා ගන්නවා මේ නදීකාගේ නමටත් ඇයගේ ජාතික හැඳුනුම්පත භාවිතා කර සිම් පතක් අරගෙන තිබෙන බව. තව දුරටත් විස්තර සොයා බැලීමේදී පොලිසියට දැනගන්නට ලැබෙනවා මේ නදීකා සතුව තිබූ දුරකථන අංකය අජිත්ගේ මරණින් පසු භාවිතා නොවූ බව. මේ අනුව පොලිසියේ සැකය නදීකා කෙරෙහි යොමු වෙනවා. ඊට හේතුව තමයි මූලික විමර්ශනවලදී ඇයට දුරකථනයක් නොමැති බව ඇය පවසා තිබින්. මේ අනුව ඒ දුරකථන ඇමතුම් විස්තර නිරීක්ෂණය කරන පොලිසිය දකිනවා මේ නදීකා එම දුරකථනයෙන් යම් පුද්ගලයෙකු සමග නිතර කතා බහ කර තිබෙන බව. ඔහුගේ විස්තර සොයා බැලීමේදී ඔවුන් සොයා ගන්නවා ඒ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි බණ්ඩාර නැමැති ත්‍රිවිල් රථ රියදුරෙකුගේ අංකයක් බව. ඒ අනුව පොලිසිය මේ බණ්ඩාර නැමැත්තාව අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීම සිදු කරනවා. ඉතින් මෙහිදී ඔහු ප්‍රකාශ කර සිටිනවා මේ අජිත් පෙදරේරු වැඩ කරන හින්දා ඔහු වැඩට ගියාම සමහර විට සති ගණන් ගෙදර පැමිණෙන්නේ නැති බවත් ඒ නිසා ඔවුන්ගේ දරුවන් දෙදෙනා පාසල් රැගෙන යෑමේ කටයුතු තමාගේ ත්‍රිවිල් රථයෙන් සිදු කළ බව. මෙහෙම ඔවුන්ගේ ගෙදර නිතර ආවගිය නිසා ඔහු ඇය සමග අනියම් සම්බන්ධතාවයක් පැවැත්වූ බවත් ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශ කර සිටිනවා. මෙහෙම ඉන්න අතරතුර පසුව කාලයකදී අජිත්ට මේ පිළිබඳව සැකසිටි දවසක් අතටම අහු වුණු බවත් ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශ කළා. ඉන් අනතුරුව නදීකා සහ අජිත් අතර ප්‍රශ්න ඇති වුණත් දරුවන් ගැන සිතා අජිත් නදීකාගෙන් වෙන් නොවි හෝමාගම පදිංචියට පැමිණලා තියෙනවා. ඉතින් මෙහෙම ඔවුන් හෝමාගම ප්‍රදේශයේ ඉන්න අතරත් නදීකා නැවතත් අජිත්ට හොරෙන් බණ්ඩාර සමග කතා කරලා තියෙනවා. එහිදී දිනක් ඇය මෙසේ පවසා තියෙනවා. ඇයට අජිත් හිරිහැර කරන බවත් ඇයට අජිත් සමග ජීවත් වෙන්නට නොහැකි බවත් ඒ පිළිබඳව ඇය ඇයගේ නෑදෑ කෙනෙක් වන හමුදා නිලධාරියෙකුට පැවසූ බවත් ඔහු මේ අජිත්ව මරා දමන්න කැමැත්තෙන් ඉන්න බවත් මේ නදීකා බණ්ඩාර සමග පවසලා තියෙනවා. මේ විස්තර අනුව නැවතත් දුරකථන ඇමතුම් විස්තර සොයා බලන පොලිසිය දකිනවා ඇය ධනුෂ්ක නැමැති සෙබළෙක් සමගත් දුරකථනයෙන් කතා බහ කර තිබෙන බව. ඒ අනුව බණ්ඩාර පැවසූ දෙෙහි ඇත්තක් ඇති බව සිතූ පොලිසිය මේ ධනුෂ්ක ඒ මරණය සිදු වූ දින කොහේ සිටියේද යන්න පිළිබඳ දුරකථන ජාල සමාගමෙන් විස්තර ලබා ගන්නවා. ඒ අනුව එහි සටහන්ව තිබෙනවා ඒ මරණය සිදු වූ දිනට පෙර දින රාත්‍රී 10 පමණ වන විට මේ ධනුෂ්ක කුරුණෑගල සිට හෝමාගමට පැමිණ ඇති බව.
ඉන්පසු උදෑසන 4:30ට පමණ ඕමාගම සිට ගාල්ල පැත්තට ඔහු ගොස් ඇති බවත් ඒ දුරකථන විස්තර අනුව පොලිසිය සොයාගන්නවා. ඒ අනුව පොලිසිය මේ ධනුෂ්ක නැමැති පුද්ගලයාව අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීම සිදු කරනවා. මුලදී මේ කිසිම දෙයකට තමන් සම්බන්ධ නැති බව පවසන ඔහු පසුව පොලිසිය සියලු තොරතුරු සොයාගෙන ඇති බව දැනගැනීමෙන් පසු තේරුම් ගන්නවා තව දුරටත් බොරු කීමෙන් පළක් නැති බව. ඒ අනුව ඔහු පවසනවා මේ නදීකාගේ අම්මා ඔහුගේ නැන්දා කෙනෙක් වන බවත් දිනක් ඔහු ඒ ගෙදර යන විට නදීකාගේ මවගේ අත තුවාල වෙලා තියෙනවා ඔහු දැක්ක බවත් පවසනවා. ඒ ගැන ධනුෂ්ක ඒ නැන්දාගෙන් විමසීම් පසු දැනගන්නට ලැබිලා තියෙන්නේ මේ අජිත්ගේ පහර දීමක් නිසා තමයි ඇයගේ අත තුවාල වෙලා තියෙන්නේ කියලා. මේ අජිත් දිගටම වගේ බීලා ඇවිත් මේ නදීකාට පහර දෙන බවත් දිනක් ඒ පහර දෙන වෙලාවක ඇයගේ මව ඒ රණ්ඩුව බේරන්නට මැදිහත් වීමට යෑමේදී අජිත් විසින් ඇයගේ අතට මේ පහර දීම සිදු කරලා තියෙනවා. එදින මේ ධනුෂ්ක ඒ ගෙදරින් පිට වෙලා ගියාට පසුව මේ නදීකා දිනක් ධනුෂ්කට කෝල් කරලා කියලා තියෙනවා මේ අජිත් එක්ක Tamanට ජීවත් වෙන්නට බෑ, හැමදාම ඇයට කරදර කරනවා, ඒ හින්දා පුළුවන් නම් අජිත්ව මරලා දාන්න කියලා. මේ විස්තර අහපු ධනුෂ්කට නදීකා ගැන දුක හිතිලා තියෙනවා. කොහොම හරි මේ අතර කාලයේදීම තමයි අජිත්ට මේ නදීකගේ බණ්ඩාරගේ අතර තිබුණු අනියම් සම්බන්ධයක් අහුවෙලා තියෙන්නේ. ඒ සිදුවීමෙන් පසු අජිත් නදීකා සහ දරු දෙදෙනා සමග ඕමාගමට පදිංචියට ඇවිත් තිබුණා. ඉතින් මේ නදීකා මුලදී පොලිසියට පවසා තිබුණේ ඔවුන් ඕමාගමට පදිංචියට ආවේ අජිත්ගේ රැකියාවේ පහසුව සඳහා කියලා. නමුත් ඇත්තම සිදුවීම මේ ධනුෂ්කගේ ප්‍රකාශයෙන් පොලිසිය දැනගන්නවා. ඉතින් එහෙම හෝමාගම පදිංචියට ආවට පස්සේ මේ අජිත්ගෙන් උණු හිරිහැර තවත් වැඩි වුණා කියලා මේ නදීකා ධනුෂ්කට කියලා තියෙනවා. ඉතින් මේ දුක හපු ධනුෂ්ක අජිත්ව මරලා දාන්න තීරණය කරලා තියෙනවා. ඒ සඳහා මේ ධනුෂ්ක සූදානම් වෙලා තියෙන්නේ පෙබරවාරි 11 වෙනිදා රාත්‍රියේ. එදා මේ ධනුෂ්ක නදීකට කියලා තිනවා අජිත්ගේ රෑ කෑම එකට නිදිපෙති දාන්න කියලා. මේ නදීකත් ධනුෂ්ක කියපු විදිහටම ඒ අජිත්ගේ කෑම එකට නිදිපෙති දාලා තිනවා. එන්න අනතුරුව මේ අජිත් හොඳට නිදාගෙන තිනවා. මේ වන විට ධනුෂ්ක එදා කුරුණෑගල ඉඳලා හෝමාගම ඇවිත් තින්නේ. ඉතින් එදින රාත්‍රියේදී නදීකාගේ නිවසට මේ ධනුෂ්ක ඇවිත් තිනවා. ඊට පස්සේ ඔහුගේ අතේ තිබුණු කේබල් එකක් ආධාරයෙන් මේ අජිත්ගේ බෙල්ල සිර කර අජිත්ව නිදියානේදීම මරා දමා තිබෙනවා. ඉන් අනතුරුව මේ ධනුෂ්ක නදීකාගේ උදව් ඇතිව මේ අජිත්ගේ මල සිරුර අජිත්ගේම ත්‍රිවිල් එකට දාලා තිනවා. ඉන් අනතුරුව මේ ධනුෂ්ක ත්‍රිවිල් එකත් රැගෙන එම ගෙදරින් පිටත් වෙලා තියෙනවා.
ඔහු තීරණය කරලා තිබුණේ ඒ අජිත්ගේ මලසිරුර ත්‍රිවිල් එකත් සමගම කොහේ හෝ සෙනග ගැවසෙන්නේ නැති තැනක නවතා දමා පැනලා යන්නයි. නමුත් එහෙම යන අතරමඟ ඒ හෝමාගම බ්‍රේකරිය ආසන්නයේදී ධනුෂ්කට නිින්ද යෑම නිසා ත්‍රිවිල් එක ඒ අසල කානුවක හැපිලා තියෙනවා. එයින් බියටපත් වුණු ධනුෂ්ක බිමට බැහැලා බලලා තියෙනවා. ඒ අසල CCTV කැමරාවක්වත් පෙනෙන්නට තිබුණේ නැති හින්දා ඔහු ත්‍රිවිල් එක එතනම දාලා පැනලා ගිහින් තියෙනවා. ඔන්න ඕක තමයි එදින ඇත්තටම සිදු වෙලා තියෙන්නේ. මේ සියලු විස්තර ධනුෂ්ක පොලිසිය ඉදිරියේ ප්‍රකාශ කරනවා. ඉන් අනතුරුව පොලිසිය මේ ඝාතනයේ සැලසුම්කාරිය වන නදීකාව අත්අඩංගුවට අරගන්නවා. ඒ අරගෙන කළ ප්‍රශ්න කිරීම් වලදී මුලින් ඇය ඒ සියලු දේවල් ප්‍රතික්ෂේප කරත් පොලිසිය සියලු විස්තර දැනගෙන අවසන් බව දැනගත් නිසා සියලු දේ ඇය පොලිසිය හමුවේ පාපොච්චාරණය කරනවා. ඉතින් මේ සියලු සිදුවීම් අවසානයේ නදීකාට සහ ධනුෂ්කට බන්ධනාගාර ගත වෙන්න සිද්ධ වෙනවා. ඔන්න ඔය විදියට තමයි වැළලී යන්නට තිබූ මහා මනුෂ්‍ය ඝාතනයක් සිම්පතක් නිසා පොලිසිය එළිදරව් කරගන්නේ. ඉතින් ඔබට මේ ගැන මොකද සිතෙන්නේ? ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ඔබට සුබ දවසක්.